2025 වර්ෂයේ අවසාන වීඩියෝ එකට ඔයාලා ආයිබෝන් කියලා පිළිගන්නවා. පුරුදු විදිහටම 2025 වර්ෂයේ අලුතෙන් නිකුත් වුණ කාස් කීපයක් ගැන දැනගමු. BMW iX3 Neue Klasse. මියුනික් ඔටෝ ෂෝ එකේදී එළි දැක්වුණ iX3 කියන්නේ BMW Neue Klasse කියන අලුත් ජෙනරේෂන් එකේ පළවෙනි මොඩල් එක. iX350 X-Drive විදිහට පවර් ට්‍රේන් version එක දැක්වෙනවා. ඒ වගේම iX340 X-Drive variant එකකුත් රිලීස් වෙන්න නියමිතයි. මේ මොඩල් එක සාමාන්‍ය BMW electric cars වගේම 800 volt platform එකකින් දකින්න පුළුවන්. ඒ අනුව යොදාගෙන තියෙන ලිතියම් නිකල් මැංගනීස් කෝබෝල්ට් ඔක්සයිඩ් බැටරි එකේ රේන්ජ් එක කිලෝමීටර් 640ක් වගේ වෙනවා. මේ මොඩල් එකේ පවර් එක හෝස් පවර් 465ක් වගේ අගයක්. 0 to 100 ටයිම් එක තප්පර 4.9ක්. මීට අමතරව BMW සමාගම විසින් V2H, V2L සහ V2G විදිහට bi-directional charging capability එක iX3 එකට ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. මෙමගින් බැටරි පවර් එක home electricity එක විදිහටත් external load එකක් activate කරන්නත් excess power එක electricity grid එකට transfer කරන්නත් හැකියාව ලබා දෙනවා. ඩීටොමාසෝ P72 2019 දී concept එකක් විදිහට දකින්න ලැබුණු P72 එක 2025 දී production version එකෙන් දකින්න ලැබුණා. සුපර් කාර් එකක් වගේ දකින්න ලැබුණත් මේක ඩිසයින් කරලා තියෙන්නේ GT එකක් විදිහට. සම්පූර්ණයෙන්ම handmade මේ කාර් එකේ 5 litre Ford Coyote V8 engine එක දකින්න ලැබෙනවා. fully custom විදිහට ඩිසයින් කරගන්න පුළුවන් interior එක ගොඩක් interesting විදිහට දකින්න පුළුවන්. ඒ අනුව diamond stitch leather එක වගේම polished copper instrument cluster එකක් විශේෂයි. Pagani හොයර එකේ වගේ open linkage gear shifter එකකුත් P72 එකේ දකින්න ලැබෙනවා. 2025 දෙසැම්බර් සිට ප්‍රොඩක්ෂන් පටන් ගන්න P72 එකෙන් කාස් 72ක් නිෂ්පාදනය කරන්න නියමිතයි. මේ කාස් 72 නිෂ්පාදනය වෙන්නේ ජර්මනියේ HWA කම්පැනි එකේ. Ferrari 296 Speciale. Ferrari 296 GTB එකේ high performance variant එක විදිහට 296 Speciale මොඩල් එක 2025 අප්‍රේල් වල නිකුත් වුණා. මේ මොඩල් එකේ engine output එක horse power 690ක් දක්වා වැඩි කරලා තියෙනවා. hybrid system එකේ එකතුවත් එක්ක combined power output එක horse power 868ක්. base model එකට වඩා 120කින් වැඩි down force එකකින් දකින්න ලැබෙන 296 Speciale model එකේ folding hardtop model එක 296 Speciale Aperta නමින් නිකුත් වුණා. standard model එකට වඩා tune කරපු aerodynamics Speciale model එකේ දකින්න පුළුවන්. මේ කාර් එක limited production model එකක් නෙවෙයි. නමුත් මේකක් මිලදී ගන්න නම් පහුගිය අවුරුදු 5 ඇතුළත Ferrari එකක් මිලදී අරන් තියෙන්න ඕන. Ferrari 849 Testarossa. Ferrari සමාගමේ මීළඟ new release එක තමයි 849 Testarossa එක. Ferrari SF90 එකේ replacement එක විදිහට Testarossa එක 1980 දශකයේ Ferrari Daytona එක සහ 1970 Ferrari Sport prototypes ඇසුරෙන් ඩිසයින් කරලා තියෙනවා. ඒ අනුව SF90 එකේ විදිහටම triple motor plug-in hybrid architecture එකකින් 849 එක දකින්න ලැබෙනවා. twin turbo V8 engine එක සහ hybrid system එකේ combined power output එක horsepower 1050ක්. මේ නිසා 0 to 100 time එක තප්පර 2.23ක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම ස්ටියරින් වීල් එකේ ටච් ස්විචස් වෙනුවට ෆිසිකල් ස්විචස් දකින්න පුළුවන්. මේක නම් ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. කන්වර්ටිබල් hardtop මොඩල් එකකිනුත් Assetto Fiorano high performance package එකකිනුත් මේක මිලදී ගන්න පුළුවන්. Assetto Fiorano package එකෙන් aero සහ handling upgrade වෙනවා. Ferrari Amalfi. Ferrari Roma එකේ replacement එක විදිහට Ferrari Amalfi මොඩල් එකත් මේ අවුරුද්දේ රිලීස් වුණා. රෝම නගරයේ නමින් රෝමා එක නම් කරලා තිබුණා වගේම ඉතාලියේ Amalfi නගරයේ නමින් මේ මොඩල් එක නම් කරලා තියෙනවා. Ferrari Roma එකේ විදිහටම Amalfi එකෙත් front mounted 4 litre twin turbo V8 engine එකකුත් plug-in hybrid system එකකුත් දකින්න පුළුවන්. triple motor architecture එකත් ඒ විදිහමයි. Ferrari සමාගමේ entry level GT මොඩල් එක නිසා Amalfi එකේ combined power output එක සඳහන් වෙන්නේ horse power 630ක් විදිහට. 0 to 100 time එක තප්පර 3.3ක්. මීට අමතරව redesigned ABS system එකක් සහ active aerodynamics Amalfi එකේ දකින්න පුළුවන්. GMA S1 LM. Gordon Murray Special Vehicles හෙවත් GMSV කියන GMA සමාගමේ Special Vehicle Division එකෙන් හදපු පළවෙනි මොඩල් එක විදිහට S1 LM එක හැඳින්වෙනවා. McLaren F1 එකේ iconic design එක inspire කරලා හදලා තියෙන S1 LM එකෙන් කාස් 5ක් නිපදවන්න සැලසුම් කරලා තියෙනවා. ඒ 1995 Le Mans win එකේ 30th anniversary එක වෙනුවෙන් මේ අලුත් කාස් පහම Le Mans race එකක win කරපු McLaren F1 GTR කාස් පහේ liveries වලින් දකින්න ලැබෙවි. ඒ වගේම මේ කාස් පහම මිලදීගෙන තියෙන්නේ එක කස්ටමර් කෙනෙක්. S1 LM එකේ යොදාගෙන තියෙන්නේ 4.3 litre Cosworth V12 engine එක. red line එක RPM 12000ක්. power එක horsepower 700ක්. McLaren F1 එකේ design details ගොඩක් S1 LM එකෙන් දකින්න ලැබෙනවා. ඒ අනුව headlight cutouts, side intakes, rear lights සහ rear wing එකත් පෙන්වන්න පුළුවන්. Koenigsegg Sadaeus Spear. Koenigsegg පවුලේ horse racing වල ජයගත්ත Sadaeus Spear නම් අශ්වයාගේ නමින් powerfulම Koenigsegg Jesko මොඩල් එක Sadaeus Spear නමින් නිකුත් වුණා. high power upgraded aero සහ aero balanced මේ කාර් එක 100%ක්ම track focused කාර් එකක්. standard 5 litre twin turbo V8 engine එකේ power එක horsepower 1300ක් දක්වා වැඩි කරලා තියෙනවා. මේ power එක E85 gasoline වලින් horsepower 1625ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. maximum torque එක newton meters 1500ක්. Koenigsegg 9 speed LST gearbox එක වගේ
ජෙස්කෝ එකට ආවේනික ඔප්ෂන් සියල්ලම තියෙන සැඩෑස් ස්පියර් එකේ බර ගොඩක් අඩු කරලා තියෙනවා. ඒ කිලෝග්‍රෑම් 35ක් වගේ ප්‍රමාණයක්. මේ නිසා ස්ටෑන්ඩඩ් ජෙස්කෝ එකේ ඩෝ බැජ් එක සැඩෑස් ස්පියර් මොඩල් එකේදී පේන්ට් කරලා තියෙනවා දකින්න පුළුවන්. rear twin blade active rear wing එක මගින් increased downforce එකක් සහ improved handling ලබාගෙන තියෙනවා. සැඩෑස් ස්පියර් එකෙන් කාස් 30ක් නිපදවන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මේ කාස් 30ම මේ වෙද්දි විකිනිලා අවසන්. ඇත්තටම කොයිනික්සෙක් සමාගමෙන් මේ වෙද්දි අලුත් කාස් නිපද වෙන්නේ නැහැ. අලුත්ම මොඩල් එකක් එන්න තව අවුරුද්දක් විතර යයි කියලා තමයි ක්‍රිස්ටියන් වොන් කොයිනික්සෙක් ප්‍රකාශ කරන්නේ. Lamborghini Fenomeno Lamborghini Centro Stile හෙවත් Lamborghini Design Studio එකේ 20th anniversary එක වෙනුවෙන් Lamborghini Fenomeno මොඩල් එක රිලීස් කරුණා. කාස් 30ක් විතරක් නිෂ්පාදනය කරන්න නියමිත Fenomeno එකේ 6.5 ලීටර් Lamborghini V12 engine එකත් triple electric motor arrangement එකකුත් දකින්න පුළුවන්. 0 to 100 time එක තප්පර 2.4ක් විදිහටත් top speed එක පැයට කිලෝමීටර් 325ක් විදිහට සඳහන් වෙන Fenomeno එකේ combined power output එක horsepower 1065ක්. සමකාලීන Lamborghini වල වගේ aggressive face එකකින් දකින්න ලැබෙන Fenomeno එකේ vertical Y-shaped tail lights වගේම long tail rear එකකුත් දකින්න පුළුවන්. මේ vertical lights ගොඩක් දුරට මීළඟ Lamborghini models වලත් දකින්න ලැබෙයි. ඒ වගේම Fenomeno කාස් සියල්ලම මේ වෙද්දි විකිනිලා අවසන්. Porsche 963 RSP Porsche සමාගමේ road legal hybrid hypercar එක තමයි 963 RSP කියන්නේ. motorsport legend කෙනෙක් වෙන රොජර් පෙන්ස්කිගේ initials අනුව මේ කාර් එක RSP නමින් හැඳින්වෙනවා. Porsche 963 LMDH hybrid hypercar එකේ road version එක විතර නිකුත් උනේ මේ කාර් එක විතරයි. ඒ කියන්නේ මේක one off model එකක්. ඒ වගේම මේක road legal කිව්වොත් road use එකට special permissions ගන්න ඕනේ. Le Mans race car එක සහ මේ RSP model එක අතර තියෙන්නේ ඊටම සුළු වෙනස්කම් කිහිපයක්. ඒ අනුව softened suspension dampers, increased ride height, reprogrammed ECU සහ reduced hybrid power එක පෙන්වන්න පුළුවන්. interior එකේ cup holder එකක් සහ horn button එකක් දකින්න පුළුවන්. engine එක විදිහට තියෙන්නේ 963 Le Mans racing car එකේ දකින්න ලැබෙන 4.6 liter twin turbo V8 hybrid engine එක. මේ engine එකම තමයි 918 Spider එකෙත් දකින්න ලැබෙන්නේ. road use එක සඳහා power එක horsepower 700ක් විදිහට අඩු කරලා තියෙනවා. Toyota GR GT නැවතත් අපි වගේ කාලවස්ලා ඉල්ලන විදිහේ කාස් හදන්න තමන් සූදානම් කියලා Toyota සමාගම ප්‍රකාශ කරා. ඒ අනුව නිකුත් වුණු කාර් එකක් තමයි GR GT කියන්නේ. මේ කාර් එක SRT Viper සහ AMG GT වගේ කාස් වලට සමාන long bonnet එකකින් සහ small rear end එකකින් දකින්න ලැබෙනවා. front mid mounted rear wheel drive 4 liter twin turbo V8 engine එකකින් නිකුත් වෙන මේ කාර් එක ඇලුමිනියම් සහ කාබන් ෆයිබර් වැඩි වශයෙන් use කරමින් හදලා තියෙනවා. මේ engine එකේ power එක horsepower 650ක් සහ torque එක newton meters 850ක්. ඒ වගේම 100% drivers car එකක් නිසා functional aero duct සහ rear 8 speed transaxle plus electric motor assembly එකක් දකින්න පුළුවන්. නමුත් center of gravity එක පහතින් තියාගන්න අවශ්‍ය නිසා rear wing එක active elements නැතුව යොදාගෙන තියෙනවා. 0 to 100 time එක තප්පර 4කට වඩා අඩු වෙයි කියලා සහ top speed එක පැයට කිලෝමීටර් 320ක් වගේ අගයක් වෙයි කියලා සඳහන් වෙනවා. mild hybrid system එකකින් දකින්න ලැබෙන GR GT එක limited production car එකකුත් නෙවෙයි. Lexus LFA concept එක ගැන අපි මීට පෙර throwback videos වලින් දැනගත්තා. Lexus LFA එකට සමාන design elements දකින්න ලැබුණත් GR GT එක Lexus LFA එකේ successor එක නෙවෙයි. මේ තියෙන්නේ Lexus Sport concept එක. මේක මීට පෙර නිකුත් වුණ concept එකට වඩා වෙනස් විදියකින් දකින්න ලැබෙනවා. මේක බේස් කරගෙන හැදෙන්න නියමිත අලුත් LFA එක fully electric විදිහට original LFA එකට වඩා වැඩි power එකක් සහිතව නිකුත් වෙනවා කියලා තමයි Toyota සමාගම ප්‍රකාශ කරන්නේ. මේ අලුත් කාර් එකේ rear එකේ quadcopter drone camera එකක් දකින්න පුළුවන්. මේක concept එකක් නිසා මේ ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. Toyota Land Cruiser FJ 2026 සිට තායිලන්ඩ් වල නිෂ්පාදනය කරන්න නියමිත Land Cruiser lineup එකේ කුඩාම මොඩල් එක තමයි Land Cruiser FJ කියන්නේ. මීට පෙර නිකුත් වුණ FJ Cruiser එකට වඩා මේ අලුත් මොඩල් එක size එකෙන් ගොඩක් අඩුයි. Freedom and Joy කියන තේරුමෙන් FJ නම යොදාගෙන තියෙනවා කියලා Toyota සමාගම ප්‍රකාශ කරනවා. 2.7 liter 2TR FE inline 4 engine එක යොදා ගන්න නියමිත මේ මොඩල් එකේ power එක horsepower 160ක්. 100% utilize කරන්නම design කරලා තියෙන FJ එකේ quick change bumpers සහ hood racks යොදාගෙන තියෙනවා. ඒ වගේම Land Rover නමින් electric scooter එකකුත් මේ FJ එකත් එක්ක නිකුත් කරන්න නියමිතයි. මේත් එක්කම throwback 2025 episode එක මෙතනින් අවසන් වෙනවා. තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක 2026 වර්ෂයේදී හමු වෙමු.